යක් මැද්දෙන් යන්නේ. ලස්සන හැබැයි දෙපැත්ත. කොහෙලක් මැදින් යන්නේ. මට පේන්නේ කියලා. නාන්න තැනක් බලලා යන්නේ. බයිට් ඩෙවල් ගන්න. මටක් වෙයි කලුවකුත් තියෙනවා මේ පැත්තට. කැලේ හින්දා වැඩියෙන් පේනවා ඒක. නගක් කරනවා යට ගහක් මේ තියෙන්නේ අපි දැන් වාලෙත් පාක් කරා කැලයක් මැදින් ඉන්නේ අපි ආවා හලෝ කට්ටියක් එක්ක පොඩි ට්‍රිප් එකක් ගන්න ආවා මේ ඉන්නේ හලෝ හයි අර පැත්තෙන්ද වහින්නේ? අර වෙන්නේ මෙතනින්ද? නෑ මෙතනින් බහින්නේ. ඒගොල්ලෝ බහලා ඔහොම ගිහිල්ලා. මේ පැත්තට ගිහිල්ලා මෙතන තමයි අපි ගිහින්. මෙතන තියා ගැඹුරු වගේ. මේ හරියද? හ්ම්. දැන් මේ ගාන්ඩි පුරා වගේ වතුර. ඒ ක්ලියර් නැති ඉන්නේ වැස්සම. ලස්සන තැනක් කට්ටිනා බලන්න ඕක තමයි ප්‍රශ්නේ ලස්සනට වෙන් කරලා තියෙනවා දාන්නේ හැබැයි ඉතින් මේවා ගෙනියන්න ඇත්තට මේ ගෙනියන්න දෙන්නෙත් නැහැ ඔන්න බ්ලොග් එකේ දැම්මා මේක දැක්ක කෙනෙක් කවුරු ඉන්නවනම් ක්‍රියාමාර්ගයක් ගන්න අද එතන එක පාරක යනවා අපි යන්නේ ඒ තමයි ආවේ අපි එතනට ආවේ අර විතර ආවේ එතනට ආවේ ඔව් එතනට ආවේ මාරව පැවද වෙන කොහෙවත් නැද්ද මම යන්න කිව්වා ගිහලා නැහැ. ඔව් ෆෝන් එක ගිහලා වැටෙන්නේ නැහැ. අන්න වැටෙන්න එපා. අපේම වැටෙන ෂූට් එක. කියන්න නෑ. මෙතන ෂෝ එකක සීන් එකක ඉන්න මම. ඩෙන්ගු මදුරු ඉන්නවා කියලා ගහලා තිබ්බා පොඩ්ඩක්. මෙතන නම් හරියට ගහගෙන යන වතුර තියෙනවා. වැටුණා. හරිම ලස්සනයි.
හරි ලස්සන. හෙදර ලස්සන. මෙතන නම් ඕකේ නේ. මෙතන කඩයක් තිබ්බා ඉතින් අපි පොඩ්ඩක් ආවා මොහොත කාලේ යන්න. රොටි පුච්චනවා. නෑ මහත්තයා මේ වැස්සකට හයිය මැස්සක් නෑ මේ වැහගෙන යන වැස්සක්. මාර සීතලයි එතකොට රොටියක් කනකොට මාර ෂෝක්නේ. උඩහල්ලුවට මේකයි බොර වෙන්නේ නැහැ දැන් මේක දැස්සනේ අපි ඒක මදි. ඊනකොට අඩු වෙලානේ තියෙන්නේ. පුතා හරියට මෙතනින් පොට්ටක් ගන්න අපි හරිය නම් හොඳට. ආ. හරි මේකයි. පුතා ඔයා ගන්න. ඔයා කන්න ඉස්සෙල්ලා. ඔයාට කන්න හම්බෙන්නේ නැහැ. කටියට කන හැටි පේනවා ඕක ඉවර වෙනවා ඈ. හරි හරි. දැක්කනේ ඒක? ඔව් දැක්කා. ඒ පල්ලෙයා නේ. උණු රොටි. නෑ නෑ අරලා මේ පැත්තෙන් අරලා. අබ්බල් ගහපොම. මේ පැත්තේ උඩින් අරලා තියෙන්නේ. ඕන එතන ගන්නත් පුළුවන්. නැත්තම් කාර් එක යහපැත්ත අයින් අපි අර කාර් එක පිටිපස්සේ අර මේක ඉස්සුවන්න යන්න පුළුවන්. කැල දෙන කාටද? නුයි. දැන් එනම් කාලා නෑව කියලා ඊට පස්සේ මේ යන්නේ නේද? ඉතන. ආව දෙන්න මොරෝ නාලා කාලා. ඔව්. පාසල් ගිහින් ආවේ නැද්ද හරි බක්කුල් සෑම ගියේ නැද්ද? කොහෙද? ඒ දික්කේනේ කරලා යන්න තියෙන්නේ. දික්කේනේ. නෑ දික්කේන කියන්නේ දැන් අපි ආවේ හොරක පව් කරලා ඉංග්‍රීසියට ආව කරලා ඉංග්‍රීසි. හොර පාරනේ ආවේ හොරනේ ඔව්. හොරනේ මගක් කරනකොට දික්කේ. හොඳ. අනිත් දවස් වලට වහලා කිව්වා එක දවස් අපිට කොහෙද තියන්නේ හොඳ. හොඳ. එහෙම ඇරලා දුන්නා. තව ඕනේ දොබලන්න. ඔය තව දෙන්නේ කාලම යමු වහින්න. කන්න. දැන් නෑ වෙනකක් කමන්නේ. ඒක. පායකල මේ බිල හදාගෙන තියාගන්න අපි හදාගන්න. ගෙවන්න තා ඉන්නත් කණ්ඩි දුන්නා. ඒකේ හම්බෙන සල්ලි වලින් ගෙවන්නේ. ඔව් දැන් අපි ආයි දෙයි. නෑ නෑ. අන්ට ෆින්ලන්ඩ් වලින් ඉඳ අවිල්ලා ලංකාවේ රොටි කනවා. චේන්ජ් කරගත්තා නාන්න. හරි. අවල් ගෙනියන්නේ නෑනේ. අවල් දාලා යමු. හරි ආවා අපි ඔන්න අපි යන ගමන් තියෙන්නේ. එන්න එපා. ආයෙ. ඔයා හේවල කියන්නේ. ඇත්තද? එන්න. අයියෝ ටවල් එක කොහමද නගින්නේ? එන්න. මට ඉන්න පාලු. අපි ආවා. අර අරහෙන් නැන්ද දන්නේ නේ. මෙතන හොඳයි වගේ නේද? අර අරහෙන් නැද්ද? බලාගෙන ගලාගෙන යනවා. එන්න පුළුවන්. මෙතන මම හිතන්නේ ආව කට්ටිය වෙන්නේ. ආව්. මෙතන ආව කට්ටිය වෙන්නේ. මොනවද හදාගන්නේ? අද නාන්න වෙන්නේ නැහැ ළමයි. අද ළමයි නාන්න වෙන්නේ නැහැ. දැන් ඔය තමයි මම යන්නේ. ගාලට යන්න වේද? ඕ. මේම කාලෙට ඉස්සලා ගියා නම් ගිහලා ඉවරයි. කාලේ ගැන ගිහිල්ලා ඉවරයි. වෙරළ වැටිලා තියෙනවා වෙරළ පහක් ඇද්ද? ඔව් බිම වැටිලා තියෙන්නේ මේ. මේදී ඔය ගහද්දි ආ එන්න උසයි ඒක. ආ නගින. ඒක. මේ කැලයක් නැත්නම් ආවේ බලන්න. කැලයක් ටිකටම. හැබැයි ෂෝක් අත්දැකීම එහා පැත්තේ. ඈ? කැමේ කෙනා මොන හරි ගාගෙන තමයි එන්නේ. ආ?
ෂා වා ලස්සනයි. ඒක නම් එතන නම් හොඳයි. කොටු පැන පොයත්. ඇහුන්නේ. කොටු පැන පොයත්. මේ කිව්වේ අතකොලයක් මුකුත් නැහැ නේ. අපි මේ තැනක් හම්බුණා ලස්සන තැනක්. මේ නාන්න යන්නේ ෆෝන් එක ගෙනියන්න බෑ. මේ මෙතනින් පොඩ්ඩක් පෝස්ට් කරනවා vlog එක. ආයේ මේ ගොඩට ඇවිල්ලා මේ ආයේ vlog එක කරන්න යන ගමන් තමයි කරන්න ඉන්නේ. මැදදී පුරංගුණොත් බලමු ගන්න. මන් තියනවා බායි. ෆෝන් එක කොහොම හරි ගෙනාවා. බාගෙන් නගාෙද්දි. එන අපි නාන්න තැන. මට ෆෝන් එක අරන් මේ යන්න බෑ වතුරට මේ පොඩ්ඩක් ඉස්සුවා දැන් මේ මොකද්ද මේ ෆෝන් ටික ගේත් මාව වැටුණා පොඩ්ඩක්. මම බයයි යන්න. ෆෝන් එක බේර ගන්න බෑ මන් නැතත් ඒකයි. තුන් දෙනෙක් ඉන්නවා. ආත් මෙතන නාදි තාත්තලා මෙන්න මෙතන බොනෝ. මේ නම් බොනෝ. මේ කනවා මෙන්න කනවා ගගමැති නම් ජම්බුවල කනවා. හරි අපි නාලා චේන්ජ් කරගත්තා. ආපාක්කලාගේ පොඩි අකරදැබ්බුත් වුණා. ඒ තාත්තට අංකල්ට වැඩි වුණා. එන එක වීඩියෝ කරගන්න බැරුණා. එන එක වීඩියෝ කරගන්න බැරුණා. ඒ දෙනවා අල්ලන් ආවේ. ආ යන්න හදන්නේ.